හීන හතහමාර කියන එක තේරුම් ගන්න මේක හඟින්නට තෑගි දෙන්න බව ඒකට හරියන එකක් තියෙන කෙල්ලෙත් තමයි එකට ගත්තේ හයි ඉනෝ පෙරේ මරු මදවලටි ගන්න මචපිල් සිින්දුවක් එකක් එක පැත්තකින් බයෝග්‍රෆි පැත්තිෙන් රානියෙද්දී ඩාක් කොමඩි පැත්තිෙන් නිලුම්කොල් නැවිත්තේද ලකාගේ වැඩක් නැද්දෙන් ඇද සිරාට දැන් ලෙජෙන්ඩරි ස්ට්‍රීකයක් මච යන් වගතනේ ෆිල්ම් ඉන්දස්්‍රක මචන් කෑලි දැක් කෙනානේ විඩියස් දාන්න හද මේ අනිවර බ්ලේකර පන්දාති වාලම්පුරි කියල 1981 ෆිල්ම්යක් ගිහිල්ල බා වාලම්පුරි ගැන කතා කරමු අපි වලම්පුර කන හරි ආයි ඩිස්ක්ලේම එකක් දෙනවා මේ අපි පොඩිවුන් තුන් දෙනෙක් කරද අවුරුදු 20 පොඩිවුන් තුන් දෙනෙක් ඒක නිසා මේ නැන්දේ මාමේ අයියක්කේ අපි සිනමා අධ්‍යක්ෂකවරුන් හරි සිනමා නළුව හරි එහෙම වෙන්න පන් එහෙම ඩයල් නෙවෙයි නිකම් මේ බලපු තරුණ කොල්ල තුන් දෙනෙක් නිකන් කියනනේ බ කියප ඇග්‍රි නේද උඹලා අදහස් අදහස් ඉදිරමත් කරන ඒක ඔයගොල්ලන්ගේ අදහසට හාත්පසින්ම විරුද්ධ වෙන්න පුළුවන් එහෙම කියලා අපිට වහින්න එපා හොඳින් කියන්න මේ ඒ බැනල වෙන කොහොත් දාන්න එපා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඇබ සිංහලෙන් බයින් නොද ඉංග්‍රීසින් වයින්න බා එතකොට YouTube එකට තේරෙනවන් එතකොට YouTube එකට තේරෙනවා නෑබ YouTube එකට තේරුණාව අපිට තේරෙන වඩා ප්‍රශ්නයක් කරන්න උන් අයතම සජස් කරන්න තිරට බං වීඩිය ඒ සිංහලෙන් බැනහම් මේ වාලම්පුරි ගැන මොකද ඉතන්න මේ ඕව හයිබ්ද ඕරේ ඩේවිඩ් කැරක්ටර් මොකක්ද කියලා කියලිට අඩු ඈ ෆේවරිට් කැරක්ටර් එක කියන්න බෑ නෑ එකක් කියපන් ඉතින් කවුලන්නේ ඇයි ඔබ ගෙදර මිනිස්සු තුනක බෑ ෆේවරිට් කැරක්ටර් ෆේවරිට් කැරක්ටර් සීඩ්නිනේ සිඩ්නි ප්‍රියන්ත සිරිකුමාර ප්‍රියන්ත සීඩ්නි ආත බුවෙක් නට මන්නගේ මංගේ නම දන්න අර මේ ඇත්තරම මේ කවුද අර පෝරූරයස්සේ හංගගීන්දර පස්සේ දැනගැන් වෙන ආදල් ජර්ගව කොන්්ඩ ක්‍රේල්ල කානේ කවුද කාස්ටි අඩ අන්න ඕක තෑ මං කත් මේවල අවුල තියෙනවා කැරක්ටර්සල් නම් අඩු ්‍රාම කරේ කොහොමද කියල හිතෙනවා මට සිරා ට්‍රාමල් තිබ එකම අවුල තමයි මට නම් අමත කරෙනවා මංගෝවල ඒ වාලම්පුරි කියල 1981 ෆිල්ම්යක් ගිහිල්ල බං සිරා ඔවු බං සාමාන්‍ය ෆිල්ම්මයකට වැටන නමක්න අඩු ඒ තයි ප්‍රශ්න තින එක පස්සේ අදාරුම් ෆේවරි කැරක්ටිස් ටාල් අංජන ප්‍රේමරත්නනේ චින්තක අන්න චින්තක චින්තකව චින්තක ආසමයික උග ජෝක්සල තම හිනා ගීට වැඩිපොට මං අර ෆේ මගේ මචන් මේ අර වයසක ඩයිල්ලත් මරුව මාමට සීගරේ ඩෙවිල් ඩෝටස් ඩාන්සින් ලයික් දිස් ඩාන්සිං රවුද පුද්දා ඩාන්සිං රවුද පුට ලයික් දිස් ආශල්ක ආශල් මගේ මචන් අර පොඩි ගාර්දන මං කැමතිම මේ අලිමංකඩිතල කැමති අශාන්ඩයස්ට වං ඒක නිසා මේ හේතුවන්න ඇතුව මං ඒකට කැමතිී බ ආශාන්ඩ සමාතු අවුලන්න වහෙන වැඩීසන් කොරනේ මේ ලාගති මේ බන් නිකං සෙලිබිඩිස්ලා මේ රිප්ලයි කරන්න නෑනෙබ එහෙම සිරාවට මේ එහෙම රිප්ලයි කරන්න නෑන ම ස්ටෝරීකර නිකන් දැම්ම කේසිසි කොයිද මේ බාලම්පුරි කාස්ට එක ෂෝය මේ ගැන්නේ මේ තිය මේ ෆිල්ම් ප්‍රිවවෙක්කට ගිහිල් හරි මක්කර ෆිල්ම් යන වෙලා හරි ගිහිල්ලරි මයකට දැම්ම අයිල ඒක අයිලා අර තම්බියක්ෂන්ටකෙන් දැම්ම ඒක අයිලා මේක අපි කොළඹ තමා වැැලවා ගොල කොළඹ තමාවෙන හැන කියල රිප්ලයි කල්ල මල්ලි අපි කොළ බාපු දවස කියන්න ගොල්ලගේ දවසරෙන්නේ කියන්න පාංකල්න්නේ අඩ සෙටිය මේ මොකක්ද මම මේ කිව්වේ අරක බලමු දේවි කුසුමාද ඒකත් හොඳයි වගේ
අඩු මම මේ ළඟදි මේ අපි වාලම්පුරලින් මේ වෙන කමන්නේ අපි වාලම්පුර ගැන කතා කතා මේ ඕ නෑ මම මේ බැලුව බං YouTube තින බලපම් විජේබා කොල්ල මේ මේ කවුද ඒක මම බැලුවා ඒමාලුයි කවුදින් ගැන ඒමාල්වී මේ අපි මාලනී ෆොන්සේකගේ මේ සමල්ලි කවුද සමල්ලි සමල්ලි නෑ සමල්ලි නාඩක සේනාලි සෙනාලි ෆොන්සේක සෙනාලි ෆොන්සේකයි තා කවුද මේ ඒත් අශන්ඩයසින්න මේ මං අශන්ඩයසින්න ෝට ඊවක ගියාද බන්දනේ ඒව ගියා මේ ආශල්ගේ ෆේවයිට් එක තුමිදු කියලව මොකද අර භූමියෝ එක හෙන සීනයක් හිද වගේ උබේ තුමිදු කිය මගේ ෆේවරිට් ඇක්ට්‍රස් බං කල්ලි දරන් තැන්න එයා ඉන්නවට තියන්නේ මේ ළඟ දරක එයා ඉන්නවට ියෝ ඊට පස්සේ සහෝදරයගේ ඉන්න තනමල්ලි ආසමයක තනවල්ලිල කොල්ලි මරිය ඒක ප්‍රබෝධ තනවල් කොල්ල බලදින මම ඒයන් මේ ලොක් කොමිස බැලුන YouTube එකට තැරින් තැන කොටස් බලදී ඒක ඔස්ස ඩෙඩිගේට් කරල බල ඒක මෙට මේ දවස නිකන් අර මේ ඔව් නෑ මේ මවද එක බැලුවේ 12 තමයි 12 හැබැයි මට ඒක සමහර තැන් තේරුම් නැති තැන් තියෙනවා මට ඒක ආයි පාර බලන්න ඕන තේරෙන්නේ නැහැ කියන්නේ මට තේරුන්නේ නැහැ මේ කවුද අඩෝ දවසක් මගෙනුත් මේ කවන්නම නිකන් කිය මේන් කැරක්ටර් යශෝදයි ඔව් යශෝදයි අනිත් කොල්ල කවුද හිටියේ කොල්ල නම් ඒ අර මේ ඒ හරි කොල්ල යශෝදට ඔව් දීප්ත යශෝදට ආදරේද ආදරේ කරාද ආදරේ ලොයිත් බොයි ප්‍රශ්නේ වයින් කලින් ආලා දීලා මම මේ උත්තරේ වයි දුන්නේ ඒකේ එපිසෝඩ් කීයක් විතර තියෙනවද ඔය කියන්නේ දීප්ත යශෝදට ආදරේ කරාද කියලා යශෝද දීප්තට ආදරේ කරා කියලා යස් මං කියන්නේ යශෝද දීප්තට ආදරේ ඒක අය කරා අනිත් පැත්ත ඌ කන්ෆියුසින් ඒ කන්ෆියුසින් නේ ඒ කියන්නේ උටත් එක ඇතුළටත් කන්ෆියුසක් තියෙන කියලා පේනවනේ බං සමහර තැන්වල ඌ අහනවනේ ප්‍රශ්නේ ඇයි යක්කේ මට උදව් කරන්න කියලා වගේ සීන් එකක් උනිය ඒක කෙලින්ම හැවුන ඇතුළට ඌ අහනවනේ අර උත්තර දෙන්නේ නැහනේ ඒකේ පට්ට ෆෑන් බේස් එකක් අනිකව හිටියා ඔඩ ඒකේ කමෙන්ට් බලහන් පට්ට කමෙන්ට් බන් තියෙන්නේ මම සමහර ලාවට මේ කමෙන්ට් කියවනවා මේ කියන්නේ වීඩියෝ එක ඉවර මේ මොකක් එපිසෝඩ් එක බලලා අන්තිමට කමෙන්ට් කියවනවා මොකද සමහරවිට මට මිස් වෙච්ච ඒවා කමෙන්ට් වල කියනවා මෙහෙම වෙනවා කියලා අනික බා උන්ගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අර මේ කමෙන්ට් වල සමහර මම අක්කා කෙනෙක්ගේ එකක් දැක්කා මේ එක් ආක්කා යොනි එක්කද කොහෙද මේ ඒ වගේ අර මරියාගේ දීප්තගේ කතාව වගේම කතාව ඒකේ ඔපොසිට් එක යාට උනායි කියලා ඒ කතාව කියවද්දී උන්ට එහෙම එහෙන ෆීල් එක නැතිනේ ඒ වගේ කතා සිනාට්ලා YT එකේ තියෙනවද ඔව් අපි එන්න YT බැල එඩිටර්ස් කට්ටේ බලමු එඩිටර්ස් කට්ටයක් තියෙන ඒක බලමු එඩිටර්ස් කට් ඔව් මොකද මේ අරකේ කීයක් විතර තියෙනවද මතක නැහැ 50 ගණන් එච්චර නැත්තත් මන්ත අරකේ කියන්නේ ටීවී එකේ කියපේ අර කුණු හර්පේ කියන ටීක් දාන එතකොට ආතල් යන්නේ එඩිටර්ස් කට් එකේ එහෙම කියන්නේ කෙලින්ම කියනවා එතකොට ආතල් බාලම්පුරි ඩිරෙක්ටර්ස් කට් එක කොට කොල්ල නේද මේ මේන් කැරක්ටර් එක මට උගේ නම දනුකද කවුනේ උගේ නම දනුකද සුපිරි ඇක්ටර් මේ පට්ට ගැව්වා සිරාට ඒ කියන්නේ ඒකේ මං ආසම ඉතින් මරියා තමයි ඉතින් මරියා ඉතින් අඩෝ මට අර දුක වෙයිදුනේ මරියා අර පල්ලියට ගිහිල්ලා ඒක අපිත් දන්නේ නැහැ නේ ඒක අපිට හිතා ගන්නත් බෑනේ 47ක් තියෙනවා එපිසෝඩ් 47 බලපන් අඩෝ ඒක මට දෙබස් මතක නයි බලන්න ඕන මම මේ තව මේ කල්නි දුරන් තැන්න ඉන්න ගත්තම මේක සහෝදරය බල නැත්තම් බලපන් ඒකත් මේ මේ ළඟදී අර ඩොක්ටර් කෙනෙක් කතාවක් ආවේ අර වැල්ලේ ඩොක්ටර් කෙනෙක් අමුතු දොස්තර ඒකේ තිරියනේ මම දැක්ක සීන් එක කතාව නම් බැලුවනේ අපි ඒක ඒලියස් කරන කාලෙද කොහොමද ඕ ඒකයි බලන්න මිස්සුනේ නැත්තම් කල්නි දොඩන් තැන්න ඉන්නේ මම සාමාන්‍ය බලන මේ අඩෝ කල්නි දොඩන් තැන්න ආසමක් මේ කලනිත් ඉතින් ඇක්ටිං වලට ඇවිල්ලා තියෙන අතන කූබියෝගෙන් තමයි ඒක තියෙන අන්එක්ස්පෙක්ටඩ්ලි නේ අරුන්ට බජට් නැති හින්දා කල්ලිව ගත්තා අන්තිමට ඊළඟ ඩ්‍රාම එකේ මේන් කැරක්ටර් කල්නි
කලනි පේන්ට කෙනෙක්නේ මේ එයාගේ පෆෝමිං ඕ කලනි පේන්ට කෙනෙ ඒකට බං ඔය මේ අර ඒක තමයි මංහිතන්නේ එය මක්කර එක කියන ඔෆිස් එක පොඩි හෙම ලොක්කයවත්ති ඔබට අඩ ඔෆිස්ස පට්ට වයි එකෙන් කල්නියර අන්තිව දීප කියල වැඩ කරන්න කල්නී හෙමින් ඔෆිස්ස එක ආඩ් බේසච් ඔෆිස්සන්නේ ඒක දවසක් කියල එකත් තින්නනේ විට ෆිල්ම ජීවිත එක දවසක් කිය ඒක අයිටන එක කියකබ කලන ඉන්න එකක්ද නයන තාරයික වාචෙත්තින් හනේ ඒත් එක්ක බල අයිටන් එක මේ ළඟදි නම් මහිත නයිටන් එක පිස්සු කියලා මේකන උඹ කියන සහෝදරය සහෝදරයාව සහෝදරය බලන්න කල උඹ තනවල්ල කොල්ල බලම සහෝදරය පොඩ්ඩක් සමහරුන්ට කම්මැලි සහෝදරය ඒක තුමිදුරන්තැන් ඉන්න මේ ජර්නලිස් කතා මේ පොඩි සමරියක් දෙනවනම් ජර්නලිස් කෙනෙක්ගේ ජීවිතය පටේ උගේ උටේන ප්‍රශර එකත් එක්ක තීර කතාව ස්පොයිල් නොකරින්නම් සුපිටි කතාට පිට අවුලන්නෑ හෙම ට්‍රිප් යම් බාලම්පුරි උඹල හිතන්නේ ඕවරේටඩ්ද සරලාව මහනවන මම ෆිල්ම් එක බලපෙලා එක උත්තරේ දුන්නා මං කියන්නේ ඕක කියලා ඕවරේටඩ් හැබැයි මේ මට ඕක කියලා කිව්වා ඕවරේටඩ් කියලා මම කිව්වනේ ඕවරේටඩ් කියලා ෆිල්ම් එක බලපෙලානේ ඒ මොකද ඒ වෙලාවේ මම ගිය මාසෙකදී මට මේ එන්ඩින් එක සෙට් වුනේ නෑව ඒකත් හරි ඒ කියන්නේ ඔව් ඒකට හේතුව හදන්න අපි වන් මේ එතන ගිය මානසිකත්වයේ කූඹිය ගත්ත එක අපි කොච්චර නෑකුවත් මං හිතන්නේ මම නම් ග්ලොබෙත් ගිය කූඹිය මානසිකත්වයත් එක්ක වන් අපි හිතුවා ඒ එපිසෝඩ් 40 ගානේ තිබ්බ එක මේ පැය දෙකමාරෙන් අපිට එළියට දෙයි කියලා ඒ වගේ එකක්. ඒක ඇත්තට මෙහෙම දෙයක් කරන එක කරන්න බැරි දෙයක් නෙවෙයි. අනික මේ මම දැක්ක මේ ඔස් ලංකා එකේද කොයිද මේ කරලා තිබ්බා මේ කවුද ලක්මාල් ධර්මරත්නවයි තුමිදුගේ අයියා දොඩන් තැන්න ඒ ප්‍රඩියස තුමිදුගේ අයනක ප්‍රඩියස එක ප්‍රඩියස් නමහිත ඒකලුවන් ගෙනල්ල මේ කරලා තිබ ඔස් ලංකායකින් ඔස්ට්‍රලියාවලද මේ පොඩ්කාස්ට ඒක කියන මේ ඕක පෑතුන්නක මේ එකක්ලුබ ඕක පෑ දෙකයි ගාන ලටවලදීන් ඒගැන පෑතුනක්ල සම්පූර්ණ කට්ට එක ඩිරෙක්ටස් කට්ට අවුත් අපිට පැතුන ෆිල්ම් හලු කැනඩවල ගිහින් පැය දෙකයි දැන් අබ්බලුව දෙකයි පහකද කොයදන අපිට වඩා කොමර විනාඩි 10ක් හරි 15ක් හරි වැඩි කැනඩාවල ගියපු සිරාවට මේ ෆිල්ම් හෝල් නැතුව එදින පැය 3ක් බ ඕ අඩෝ සිරාවට මේ කියන්නේ ෆයිනෑන්ෂලි එක අමාරුනේ නේ බා අනික මේ මේ මට හිතෙනවා පැය 3ක් කියොත් මේ කියන්නේ ෆිල්ම් එකත් බෝරින් වෙන තියෙන සම්භාවිතය වැඩි බා ඔය මේ මම පැය 3ක් කියලා බැලුවේ මේ අවටයිගේ ඇවට 2 3 නේ 3 එකක් පැය 3න්නේ සීලේස් කරන්නේ පැය 3ක් දුර ඒක අර වෝට එකනේ වෝට එකනේ ඒක මේ බෝරින් වුණා මට බෝරින් වුණා පැය 3ක් වගේ දෙයක් මට මේ ඔය ඇවට සෙට්ටුන් නෑ කොහොමත් ඒ හයිටෙක් කතාවක් වුණාට මට එතන ලොකු සෙට්ටුන් නෑ වට මේ මට ඔය ඒ වගේ ඒ වයිප් එකේ සෙට් වෙන්නේ නෑව මටත් පොඩ්ඩක් රියල් වර්ල්ඩ් එකෙන් පොඩ්ඩක් එලියට යද්දි පොඩ්ඩක් සෙට් වෙන්නේ නැහැ වගේ සීන් එකක් තියෙනවා. හැබැයි මේ දැන් මට පැය 3කේ උන් එලියට දායිද? සෝරි පැය 3කේ උන් එලියට දායිද? මට ඒක සමහර විට දායි. සමහර විට දායි. දායි කියන්නේ දැම්මොත් හොඳයි ඉතින්. ඒ අත වැඩ ටිකක් තියෙන. හරි මට කියහන් හීන හතමාර කියන එකේ තේරුම තේරෙනවා. හීන හතමාර කියන එකේ තේරුම නෑ බා. නෑ සිරා. කැරක්ටර්ස් ටික පොඩ්ඩක් කියපන්. මේ මුදලාලි ඉන්නවා. මේ තුමිදු රකපාන කැරක්ටර් එක ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා මේ අරු ඉන්නවා. කවුද? මේ ප්‍රබුද්ධගේ ආසම එකා කිව්වේ? චින්තක. චින්තක ඉන්නවා. ඊට පස්සේ මාමා ඉන්නවා. සිඩ්නි ඉන්නවා. ඊට පස්සේ එතන හතරයි නේ. එතන හතරයි. අශාන් ඉන්න අශාන් ඩෑස් ඉන්න පහයි. එතකොට අරු ඉන්න පොලිස් කාරය ඉන්න
පොලිස්කාරය නම් පොලිස්කාරය ඉන්න 6යි ඊටසේ මේ අරය ඉන්නන් කවුද අපේ දිල්හානිය කන 7යි 7 මාර කියල හිත් මං ඒක කියන ඉදියට අරු මගදි මැරණගලිව සාමි හතා මාර් අඩ හැලට එතන අවුල දැනු නැද සාමිගක මේ අරු ඩබ් කරල දියත් වැඩ අඩෝ මට එතන මුලම මුල ඒ ගැන්නේ ඒ පටන්ග ඒ කියන්නේ බං ඒක කලින්ම මේ අරනිකං මංහිතන මන් දැනන් හිටපක වැරදත්ද කොහෙද බං ඉගැන්නේ අරු මැරුණා මේක ඩබ් කරලා තියෙන්නේ කවුද ත්‍යාගරාජ කවුද බං දර්ශන තවරාජනේ මේන දර්ශන තවරාජා කියලා කියද්දි මටනයන් අරුව නිකං පේනවගේ නිය මේක අවුල්ලගේ නියග මට හිතෙනවා නික සමහට එහෙම නැතුව ඇති බයි කියන්නේ ඩබින්න එකති අනික්වට ඩක් කරලන තියෙන්නේ බ ඒ මං හිතන්න අපි කටහඩවල් දෙක මහලා තියෙනනේ ඒක එතන හො දැනුනම අවුල ෆිල්ම් එක බල්ල වෙලා මාශල්ට මේ ආශල්ක හෝ මේ උපට තේරනද මේ අරුතව හටගානි කියල මතද මුගෙන් දර්ශනතාව මං කිවනට ආඩෝ ඒක තමයි සිීන්නෙක් කිය ඒ ගැන්නේ ඒ සිීන්න එක තිබ්බ පොඩ්ඩ හේතුව බං අපි දෙන්නම හරි උඹ සෙති කිව කතා ඇත්ත අපි අරු හල තියෙනවාන එතකොට අනික මේ දර්ශන අපි ඔයිසෙන් විතරත් දෙකලති ඔයිසා ඩිස් කෙනෙක් දෙකල් තියෙන අපිට ප්‍රශ්නයෙන් නෑබ අපි වූ රූපෙත් එක ඔයිස්ස දෙකල තියෙනවන කේස එක දැන් මේ දැන් කොරියන් රාමයක් බල්ල බං ලංකාවෙන් හඬකපුයක් බලද්දි ලොකු අවුලන් නෑන ඒගැන්නේ අපි ලංකාවේ හඬකවපු එකක මුණ දැකල නෑන අරුත් එක්ක සිංකෙනවා ගන්නට දැන් මම මචන් බයිමයිද ප්‍රබුද බල්ලෙසම ඩිසෙන්ඩන් සොප් සන බලතින හිමන්තර ඩිසෙන්ඩන් සොප් ඒක ආත කතාවන මං ඒක එක බරබල් මේ පෙරේද ආයි ලඟ සම්පූර්ණය ආයිවැලුව මේ ඒක බචන් ඕකේ මේ අර ඒක ඔෆිසස්ල දෙන්නෙක් ඉන්නවාන ප්‍රධාන වින්සෙන්සෝක ඉන්න එක්ෙන අනික් බොස්සුයි අනි අල්නික්කිකාට රඟ මේ හඩගවන්න බා යශ් දන්න යශ් අර කොන්්ඩේ කොන්්ඩවාලි හරිද මට ඒක දැනගත්තර වස්සෙම දෙවැනි වාරවල්ලද අරුව මතක් කෙනාව ඇයිදන් අරුව රූපෙන් දැකලා තියෙනවනේ එහෙම සින්න කතන තිබ්බ අරුව අපි රූපෙන් දැකලා තියෙන නිසා මේ ඌව පික්ච එනවා නිකක් ප්‍රමුද්ධ අනුව මේ අයක ඕරේටඩ්ද වාලම්පුරි මට ශේබ මට එහල මට සෙට්ටුනේ වන තෙන්ඩිං එවා සෙට් ඔයිට එන්ඩිං එක්ස්පෙක්් කර සිලාට උඹ කූම්බි බල්ල තියෙනවානේ කූබියත් මං අරවාගේ තමක YouTube ඔක්කොන කල කූබිය බල ඕමි බලන්න කූම්පියෝ බලල බැලුවනං වෙනස් වෙන්ඩ තිබ ඒකාල මේ ඕ හයිපච්ච කාලම ලොකුවට ඉන්ට්‍රස් නෑබං ලොකුට මාතක හයිපච්ච කාල කොවිඩ් කාල බැලු අපි ටීව කොවිඩ් කාලන බැලු කොවිඩ් කාල ටීව ඇද බැලුවන අඩු මන් ටීව බැලුව ගැන ටීව දෙවැනි පාරක් ගිය ගැන කොවිඩ් කාල අර මුකුත් නැතුවයි පරණය වෙන්නන්න ගත්තේ සිරාට් ඕ ටීවේ ගියා දවල් හරි උදේ හරි අයිටන්නේ ආයිදිය මටත් මතකයි මේ බං එතකොටත් බැලුවා බැයි මං YouTube එක තම හරියටම බැලුවේ මේ සම්පූර්ණය පිසෝට්ටි මේ බල හිතන්නේ මන් දැන්රු බල්ල ඇති සිතියෙන් ගහන්න මේක නියන් හෙන කොමන් කතා අරුට වැඩි තිබ්බත් ජයහන්ට නෑ වෙඩි තිබෙන අන්තිමට කෝල්ල කාවන් ඒගැන කොල්ලෙන් පස එඩි තියන්න නැතිවේ නෑ තියන්න දින් ගෙදර බ හරි කෝල්ල කාකාගෙන් තියහන් මුලින්ම කෝල් එක එන්ඩ පුළුවන් ප්‍රොබිලිටිකක් තියෙන්නේ බැරල් සවන්න ගෙන බැරල් සුනිල්ලේ වැරල් සුනිල්ලේ බැරල් සුනිල් නන්ත්‍රී ගෙදරට කිල්ලාගේ මක්කරිගන්න එක වෙන්න පුළුවන් මං හිතන් ප්‍රොබිල්ලි මොදීට කලින් අරුගේ ගෙදරට හිල්ලාගෙන වුණේ හැබැයි මට තියෙන අවුල ඒවෙත් එච්චර පොලිටිෂන් කෙනෙක් ගෙදරට එහෙම යන්නේක ලේසි නෑ යන්න බෑ නෙමේ ලේසි නෑ හැබැයි බැරසුලින් හැබැයි අරු කරලා තියෙනවත් එක්ක යන්න පුළුවන් අනික බැරසුල කියන්නේ ඒ වෙද්දි ලංකාවේ ලොකුම පාතාල කාර්යය විදිහට මෙතන පෙන්නන්නේ
ඇවට යන්න පුළුවද මං හිතන්න නැත්තම් මම ෆෑන් තීරයක් තව ඉතින් මං හිතන විදිහට මේ කතා කරන්නේ දැන්ට ඉන්න ජනාති දැනට ඉන්න අගමැති හරි ජනාතිපති හරි ලොකු පුටුව එකක් එන්නත් පුළුව කෝල් කළ මොකද කිය මේ ගේම් එක ලීක් කෙනවට ඒගැන ගේම එක ලීකුණම් බං අරු සකන් ප්ලෑන් එක දිර තියාගන්න ගේම එක ලීකුණොත් අනි පැතර ගාන එක එතකොට මච්චන් උඹ හිතන් කූම්බියෝ දෙකට තව ගේමයක් අපට පෙන්ඩන්න තියෙනවන් මූ මේකත් එක්ක අතනත් තව ගේමයක් ගහලා කිය මේමයි ලකාගේ යුනිවර්ස එක ලකාට ඕන දෙයක් කරන්න පුළ ලකාන්න දෙයෝයක ලකාට තුවම එහෙමද කෙන්පුල මොකද අරගනික හෙන ෆෙමිලිය එන්ටින්න අර මර මං කියපු විදිය ඒක කියන්න අර අපි හිතවන්න සලස්සන හෙමයක් ඒ කියලා මන්න එහෙම හිත එහෙමයක් පෙනිය හිතවන්න සලස්සන මෙහෙම වෙන්න පුළුවන් කියලා හැබැයි ඊට වෙනස් දෙයක් කියලා තියෙන පුළුවන්ද ඕ හැබැයි මේ ලකා මෙකෙන් ලකා කියල අපි මේ කියන්න ආදරයට හොඳේ අපිට සෑහෙන වැඩිමල් ප්‍රවීණ මනුස්සේ ලකා කියල කියන එක ලේසි අවිරෙන ලකා මේක තැරක කියනවා මේ මොනත්ද සමහර චරිතයන් ලියද්දී එයා තමයි එක දෙය වුණට ඌ තමයි ඒක ඉනිවසෙක් කන්ටෝල් කරන එක වුණාට ඒ චරිත විසින් මරන් මැරෙන්න්න නැත් මැරෙන්ඩ දෙන්න හැකිල් ගැන දැන් ඇත්තරම් බං අතරදි ලකාට ඕනුනාට ජයන්න මරන්න බෑන බ ලකාට ඕනුනාගල හිතමකු ජයන්න වැරුවොත්තේම කුම්ඹ දෙයන්න කුමිය දෙගන්න මෙහෙම කියප එක ගන්න මෙහෙම කිය මෙහෙම එක වාර අතාරිනවන් තකොට කෝමියගේ විෂ 57ක් තියෙනවානේ ඒකත් හැක් එපිසෝඩ් 60 ගානක එකක් කපල 5 ගානට අරන් තියෙන්නේ ඒකේ ඔබ කෝමියෝ දෙක කියලා එකක් තියෙනවද නෑ තාම ආවේ නෑ ඒක එනවා කියලා අවුරුදු ගාණක් කියනවා තාම නෑ ඊළඟට එන්නේ ඒක කියලා කියනවා ඉතින් ලකාගේ වැඩකට විදියට නේ එහෙම කිව්වනේ ස්ක්‍රිප්ට් ලියර නම් මොකක් හරි ස්ක්‍රිප්ට් ලියර නම් දෙකෙන් තුනෙන් ගහන්න ඕන අවුරුද්දයක් යන්නේ නැහැ රෙකෝඩින් ගන්න. ඕනේ එකපාර ස්ක්‍රිප්ට් ලියලා තියෙන ඔය ප්‍රොඩියුසර්ස් ලගේ ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද කිය. වේදන් ස්ක්‍රිප්ට් ලියලා ඇත්තේ ඉන්නේ ඔය එන්ඩින් ගැන බලනවා නම් දැන් ටැමිල් මූවි එකක් හයිප් වෙනවා 11 කියලා 11 අඩෝ ඒක බලපන් පට්ට කියන්නේ ටැමිල් කියන්නේ තෙලිගුද මලයාලම්ද කෙලිම ටැමිල් මම දැන් කෙලිමට මට එහෙම නම් තේරෙන්නේ නැහැ මම දැන් කෙලිම ටැමිල් එන්න ඕනේ උඹට තෙලුගු මලයාලම් දෙක වෙනස් කියලා තේරෙන්නේ නැද්ද උන් කතා කරන්නේ නිකන් අනේ පොනේ එහෙම කතා උන් ආයි කතා කරන්නේ තෙලිගුයි මලයාලම හොයන්න අමාරුයි තෙලිගුයි ටැබුල් වලින් ලේසියෙන් හොයන්න මම දැන් ටැමිල් ඕ නෑ කියන්නේ ටැමිල් නෙමෙයි කියලා හොයාගන්න ලේසි ඉංගපෝංග වචනේ නම තෙලුගුද කියලා හොයාගන්න අමාරුයි ඔබ මොකේද ටික බැලුවේ මේ මොකක් හරි වෙබ් එකකද සයින් සබ්ස් එකෙන් බලපන් සයින් සබ්ස් එක සයින් සබ් එක සයින් සබ්ස් මේ මම ලින්ක් එක දාන්න මොකද්ද මට දැන් මේ ගෲප් එකට දාපන් ලින්ක් එක මම ලින්ක් එක දාන්න පට්ට මේක වල ස්පෝල් ගන්න පට්ට ඒ කියන්නේ මෙහෙමයි ක්‍රයිම් ත්‍රිලර් නේ අර රාජ්සන් බලලා තියෙනවනේ රාජ්සන් එකේ ඒක නම් මට බය හිතෙන මචං ඇත්ත කතාව අඩෝ රාජ්සන් බලලා මන් නිදාගත්තේ නෑ යකෝ රිද්දේ රාජ්ස අම්මෝ ඒක පිස්සය දෙන ඒක වැලුවේ පොඩි කාලේ හරිද පොඩි කාලේ මචං ඔව් අන්න ඒකයි ප්‍රශ්නේ බා 8 වසර විතර වැලුවේ හරිද යකෝ නිදාගද්දිත් බය හිතලා හිටියානේ අම්මේ ඒ කාලේ ඒක හොරද බා ලවනේ නෑ හොර නෙමෙයි හොර මේ හොරද මේ ක්‍රයිම් ත්‍රිලර් හොර නෑනේ හොර නෙමෙයි රාජ්සනුත් හොර නෙමෙයිනේ බා මං හිතන්නේ ඒක වෙන්න ඕන. ඔව් අර 11 කියලා මෙන්ටල් සයිකෝ සීන් එකනේ අරගෙන තියෙන්නේ. ඔව් 25 එක. ඔව් ඒක තමයි. 25. ඔව් ඒක තමයි. 25 ඔය පල්හැ තියෙන්නේ. ඒ වීඩියෝ එකට පල්හැ තියෙන්නේ ඒක. අඩෝ අරකට බය හිතෙන්නේ. ඔව් ඔව්. ඒක තමයි. 11 එකට බය මේකත් හොර සීන් එකක් තියෙනවා නිකන්. හොර නෙමෙයි හොර වගේ සීන් එකක් තියෙනවා. නෑ බය හිතෙන්නේ. මම ඒක තමයි බ්‍රෝ විශ්වාස කරන්නේ. රාජ්සන් එකේ මචං අරුවර නිකන් මානසික ලෙඩෙක් වගේ මචං. ඒකට බය හිතෙනවනේ මචං. හැබැයි මේකේ බය හිතෙන්නේ නෑ. full of surprises මචං. ආයිත් කතාවේ භාගයක් විතර ගියාට පස්සේ කෙලින්ම full of surprises වලහංග මට්ට ආතන. පට්ට ෆිල්ම් එක. අර ආයි මම මේ ටැමිල් එක තමයි ඒ කියන සායිදාන් කියලා. ඒ සායිදාන් කියන්නේ බං සිංහලයේ අක්ෂයගෙන ඒකත් මරුම. ක්‍රයිම් සයිතාන් අරු ඉන්නේ අජේ දේව් ඔව් සායිතාන් මේ අජේ දේව්
ඒක සයිතාන් ඒ කියන්නේ මේ බිස්කට් එකක් දීලා ඒ උන් බිස්කට් එකක් දීලා කෙල්ල එක්ක මේ අර හුනියමක් කරන සීන් එකක් තියෙන එකත් පර. ඒන් හොරද නෑ බයි හිතෙන්නේ හොර නෑ. ඒකත් නිකන් ක්‍රයිම් තියලා තමයි. හොර කියලා තමයි කවුඩකට බං කරන්නේ. හොර කියලා තමයි තියෙන්නේ. හොර කියලා ඉබ්බටම ඕල්මන් සීන් යන්නේ. ඒක මේ අර ජෝතිකා හැමින්න ගනේ ආර්මාදෝර්ණය ජෝතිකයි අජය දේව්ගනුයි. ඔව් අජේ දේව්ගන්. ඔව්. ඒකත් මාරු. අරක බලන්න කතා ලෙවන්නත් බලලා ඒක දහම් මාලම්පුරි ඕරේටඩ් නැද්ද කියලා මං කියලා ඌ කිව්වේ නෑ නේ ඒක ඔබ කියන්නේ බල හැව්වෙත් නෑනේ උඹලා මම හත පහකට ගණන් ගන්න නෑනේ දස සුදුවන් ගලන් ඌ වාගේ අදහස කියන්න හරි දැන් ඔබ ගියාමනේ. ඕවරේටඩ්ද නැද්ද ආලම්පුරි මෙහෙමයි මං ඒක බලන්න ගියේ මානසිකත්වයේ අනුව තමයි සියල්ල තීරණය වෙන්නේ හරිද මම ඒක බලන්න ගියේ ඒ වෙද්දි ලංකාවේ නෑ කූම්බියෝ නෑ ඒක සාමාන්‍ය හැමෝම කියනනේ බං කූම්බියෝ සීන් එක හැබැයි මම කරපු වැරද්ද තමයි මං ඒ යන්න කලින් බං සමහරුන් කියපු කතා ඇහුවා කූම්බියෝටත් වඩා සුපිරි වෙන නෙක්ස්ට් ලෙවල් එහෙම සීන් එකක් ඇහුවා අනික් එක මේ ඒ වෙලාවේ මචං ලංකාවේ සිනමාව කියන්නේ හිතපු නැති විදියට වෙන ලෙවල් එකකට ගිහින් තිබ්බ. ඒ කියන්නේ නෙළුම් කුළුණ ඊට පස්සේ තව රාණි එහෙම රාණි ඒ කියන්නේ රාණි ගැන එහෙන ප්‍රශ්න තියෙනවා. හරිද රාණි කියලා කියන්නේ සිරාම සීන් එක නෙමෙයි. හැබැයි බං එහෙම කතාවක් හැදෙන එකත් ලොකු දෙයක් නේ බං. ලංකාවේ ෆිල්ම් එකක් ගැන එහෙම කතාවක් හැදෙලත් නැහැ නේ බං. ඒ කියන්නේ ඒ සීන් එක ඇත්තද නැද්ද? ඒක කන්ස්පිරසි එකක්ද නැද්ද කියන එක ගැන විචාරකයන්ගේ හරි සාමාන්‍ය මිනිස්සුන්ගේ කතාවක් හැදෙන එකත් පට්ටනේ. එකක් එක පැත්තකින් බයෝග්‍රෆි පැත්තිෙන් රාණියෙද්දී ඩාක් කොමඩි පැත්තෙන් නිලුම්කොල් නැවිත්තේදී ලකාගේ වැඩක් නැද්දෙන් එද්දි නිකන් එනවා අඩෝ මම මේක කොටස් කරේ කුණේ නැත්තම් වැඩක් නැහැ වගේ සීන් එකක් තිබ්බනේ. හෙනම නිකන් ලෙවල් එක තිබ්බ නිසා ඒ හයිප් එකෙන් ගිය නිසාද මංග වාලම්පුරි අර මගේ හිතපු ලෙවල් එක මේක නම් ඒනම් ඒක B වගේ B මැද වගේ තමයි ටච් කරේ. හැබැයි මම හිතන් ගියා නළුවෝ ටික අනිවාර්යෙන් අද ලැද්දේ කියලා ඒක රුසු පිරේන මේ අතල් එක තිබ්බා. ආයි කතා කරලා දෙන්නේ ඒ චරිත අඩෝ මං උන් කොහොමද බං එහෙම හැක් කරන්නේ නැත්තර? ඒ කියන්නේ සුපිරි නේ වගේ කියන්නේ. අඩෝ කියන්නේ මේ අවුල දැනෙන්නේ නේ. ඔව් ඒ කියන්නේ නළුවෝ ටික වට අදලා අනික මේ මම බලද්දි සවුන්සලින් වෙනම සීනයක් කරලා තිබ්බා. ඒ කියන්නේ මම ෆිල්ම් එක මේ මම වෙන ෆිල්ම් හෝල්ලේ වල්ලා තියෙන එකට සාපේක්ෂව මේ සමහරට බලපු ෆිල්ම් හෝල් එකත් හොඳයි. අපි PVR එක බැලුවේ. ඒකත් එක්කම මේ සවුන්ඩ්ස් අර නිකන් ඒ එන්වයරන්මන්ට් එක ඇතුළේ ඉඳලා බලනවා වගේ සීන් එකක් තිබ්බනේ. තිබ්බයි. ඒ කියන්නේ අර මේ ඩබ් කරපු සීන් එක දරුණා නේ. ඒ වටේ වොයිස් ඔව් කඩේ සද්දේ ඇහෙනවා. මේ අර ෆිල්ම් එකේ කතාවට අදාළ නැති සද්ද වටෙන් ඇහෙනවා. මට එක වෙලාවක සිඩ්නී ගෙදර පිරිත් සීන් එකක් කියන්නේ බං. ඒක තමයි. අඩ බැලුවනේ පිරිත් කවුරු හරි දාලා. ඔව් එහා පැත්ත බැලුවා. එහා පැත්ත බැලුවා මේ කාගේ හරි ෆෝන් එකකින් ප්ලේ වෙනවද කියලා. අර 8D ඔඩියෝ කියලා කියන්නේ බං. ඒ කියන්නේ අර අපි හෙඩ්ෆෝන් ගහලා අහද්දි 8D ඔඩියෝ කියලා සීන් එකක් තියෙනවා. අර එහෙන් එනවා මෙහෙන් එනක ඩිරෙක්ට් කරන ඒවා. අන්න ඒ වගේ සීන් තිබ්බා. ඒ කියන්නේ සම්පූර්ණ ඔඩියෝ එක මම ඒක ටෙක්නිකලි අපි දන්නේ නැහැ හොඳේ මොකක්ද ඒ සීන් එක කියලා. සම්පූර්ණ ඔඩියෝ එකම අර එක ස්පීකර් එකෙන් ඇහෙන වෙනුවට අර නිකන් අපි ගේක එද්දී අතනින් ස්පීකර් දැම්මොත් එහෙම අතනින් පිරිත් දැම්මොත් එහෙම එතනින් ඇහෙන්නේ. ඒ සීන් එක තිබ්බා. ඒ සීන් එක මට ෆස්ට් ටයිම් කැප්චර් උනේ මේ ෆිල්ම් එක. මටත් එන. ඒ සීන් එක සර්ප්‍රයිස් උනා ඇත්තටමනේ. ඔව් ඒ සීන් එක මට හොඳ මතකයි. ඒ කියන්නේ මම එහා පැත්ත බලනවා මේ ඉගෙන මුලින්ම මට තේරුන්නේ නැහැ. ඒ කියන්නේ අනික ඒතර වෙන සීන් එකක් නේ ඒ දෙන්න කතා කර ඉන්න එක නේ. හරිද? මම ඊට පස්සේ එකපාරට ගලෝ මේ පිරිත් දාලා තින්නේ කියලා ෆෝන් එකකින් ප්ලේ නැති කියලා මම බැලුවේ. පස්සේ තමයි සීන් එක තේරුනේ අර ඒක හවස් වරුවකනේ. මේ ගෙදර හවස් වරුවක ගන්නෙ. ඒකයි සීන් එක කියලා. පස්සේ තමයි තේරුනේ. හවස් එකද උදේකද? හවස් වරුවක නෑ මතක. උදේ නෝන්ද. කොහමද අර උදේ මන්ද මං හිතන්නේ අර ලෑස්ති වෙලා රත්තරන් බ්‍රේසට් එහෙම දාලා යන්න යද්දී නේ ඔය සීන් එක වෙන්නේ. මට කොහොම හරි මේ
ඒක තවසින්න ඇතින හරි උන් හඟපු ලූස්තින අලාරි දේගන්නේ මේ කලූස්මත් නෙමයි නිකං අර්සිංකෙන් හරිට බැලිගොත්තේ මර මේ උඹට මතකද මේ බලට මතක අර දිල්හානි කන මට එක කැරක්ටගේ නම්මතෙන දිල්හානි එකනයි කරපු මේ එයා එක තැනක් කියන බං අර මුන් කට්ටේ ගිහිල්ල කියද්දි මේ සාමි ගිල්ල කියද්දි පොඩි බඩුවත් තියෙනවා කියලා කියද්දි එයා ටරුණාවජ කියද්දි මේ කෑලි දෙයක් කෙනානේ විඩියෝස් හරි ඒනාම මට ඇක්ට්‍රස් කෙන අම්මතගෙන ලස්සන ඇක්ට්‍රස් කෙනෙකින්න මේ ආර හරි එහෙම කියලා හරි ගහන්නට පොඩි බඩුවන්නන් මේ මරදාන කට්ටියක් නේද කියලියල්ල මගල වාලපුරික කතාගරත් මකුපෙන් හනවගල හිට උට විටර පොඩි බඩුවන්නම් පිටකොටුවට හරි මරදාන්ට හරන කියලා කියද්දිම මේ අර කෙල්ල එන ලකා කියන අර ඒකට හරියන ගක් තියෙන කෙල්ලෙක් තමයිකට ගත්තේ එම සින්න මට අතය කියලා අඩ හොදර වල්ලදිනගෙනවා ෆිල්ම් එක උඹ වල්ලදි නව සිරාටගෙන මට එහම ලොකෝටම කලික්කොන්නෑ මට පොඩ්කාස්ටේ බලක මේ ඒ කරන්න මේ අපි ආස පොඩ්කාස්ට එක් ඩබලක් මේ එද උන්දේ නතින්න බීන් බෑගිගේ බීන් බෑක් පොඩ්කාස්ට එක උන් දෙන්නත් ඒක ඉන්න ඔස් ලංකා ටීම් එක ඉන්ටව් කරන සින්න එක මේ ඒක සිීන්ට එතා මට කියන්න තින වාලම්පුරි ගැන මේ අලුත් දේව අඩික බං අර සමහර විශවල් තිබන්නේ සීගිරිය සීගිරිය කැප්ච වෙන මේ කඩෙත් එක්ක සීගිරි අඩ ලොකේෂන් නෑලු බං ඒ මොකක්ද මේ වලු VFX සිරාට ඔවු ඒන්නේ ඒක සිරා ඒගැන්නේ ලංකාවේ වෙන්න තැනක හොම කරන්නන්නේ විට තේරනාටම අඩු මට තේරුන්න මංහිට සිලට පේන තැනක් නැති කියල CGI තමයි කරලා තියන්නේ එක පට්ට ඉතින් ඒ වගේ වැඩටියක් කරලා තියෙන කියන්න මචන් පට්ටමද ඒ කියනකන් දැනන්න හැකිලකන්න පට්ට ඔක්කොටම වඩ මේ අර සැලුන්න සැලුන්න පිටිපස්සෙන් පේනන බලල් නැතිකට වාලම්පුරි බලන්න මේ අපි මේ ඕවරට් කිවට එහෙම කැත්ත කතාවන්නේ මේ අපිට ආටර් නෑ අපි බලන අපි පට්ට ප්‍රෝල නෙමේ අපි බලන විවකින් ඒක අඩුවෙන්ද එහෙම නෙමේ අර අපි හිතන් ගිය ලෙවල් එක ටච් කරන්න උල්ලුනා මිසක් ඇවරේජ්ජකට සෑහන උඩි ලංකාවි ෆිල්ම් එකට ඇවරේජ්ජකට සෑහන උඩින් තමයි වාලම්පුරි තියෙන්නේ ඒක ලොවෙත් කියන්න ඕනේ මේ ඒකන සවාලම්පුරි බලන්න වන්න කියන්නේ චාන්සයක් හමුණ බලන්න නේබ ඔහු අනිවත් බලන්න මොකක්ද මං කියන්නගේ මේ මට ඒල් චාන්ස හම්බනවද දැන් සිරාට දැන් ලෙජෙන්ඩරි ස්ට්‍රීකයක් මචයන් වගේතනේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රිකේ මචන් සිරාට ටර්නින් පොයින්ට් එක අඩෝ පට්ට ෆිල්ම් ටයකාන රාණියක ඉටවස් නෙලුම් කුල් එක දැම්ම එක අරගත්ත වාලම්පුරි දේවකුස් මාසන එකත් හොඳ හයිපත් තියෙන කර ඒත් හයිපයනාව මේ මගේ ක්ලිප්ටිකත් දැක්ක දේකුත් මාදන ඒකෙත් මේ දැන් හයිපෙන ඔන්න බලහකොටත් මේ ළඟතින් මේ යනවා අනිවාර් එකත් මේ හයි මෙහෙම තියෙනත් මෙහෙම සින ඔබ කියලද මේ අර පිහිතංගට යනව ලංකාව සිනමාව කිව්ව අපේ භාෂාවට නිසා අපි පොඩි වෙනවා කියලා අඩ ඒරට දැ මලයාලම් තෙලගුන්ගේම ගලෝබල් හිට්ට නවච උන්ගේ භාෂාව කාටත් තේරුම් නැති වුණාට ඒකන සබ්ටයිටල් එක බලන්නානි බම් මිනිස්සු අඩ අපි අපිටත් මලයාලම් තෙලෙකු තේරෙන් නෑනවන් දෙමල නම් පොඩ්ඩත් තේරෙනවා ඒරට අපි බලනවානිබ ඒ ගැන්නේ මංකැන්න වචන් අර ඇ අපේ තියෙන කටෙන්ට් මේගැන අපේ ඉන්න ෝඩියන්සක ලංකා ෝඩියන්සක විතරන් නෙමේ වාලම්පුරි ඒසින්න අපිට කැප්ච කරන්න බොලුවන්න නෙට්ලික් ලෙවල්ල අපි නෙට්ලික් ගී නෑන බං එකක්ත් ඒකයි ගේෙස ලික් එකට යවන්න බොලුවන්නම් මං කියන්න වචන් වාලපුර නෙට්ලික් යවන්න පුළුවන්නේ ඊට වඩා අජූතය ඩෙට්ලික්ල තියෙන මංහිත අරක ඇටේ කියල නෙලුම් කුළුණ එක ඒ අරු එලුම්පුල්ල වැටේන ඒගැන ලංකාවක නැතත් මේ හරකහරි වැටේ අරලු ඒක වැටල තින්නේ ලංකාවක මේ නැතු ටැමිල්ල වැටලන්දී මං හිතන්න පලනාව ටික ලංකාව එකක් මේ අනික භාෂාවකටත් පටලදී ඒත් ඒ ඉන්නක නිසා ද 25 සාමන්නින් සිනමා ඉන්ඩස්ට්‍රිකට හොඳයින මෝඩ ෆිල්ම් කල තින දක් කදා අරු කවුද කවුදව දේශාන් ෝචිතවාදය ඉස්සුරු එක කරමගද
සිහිනය කිව්වා. මෝඩ ආතල් බං ඒක තියෙන්නේ ගන්න දෙයක් නැති ෆිල්ම් එකක්. අද නම කියපන්. මොකද්ද නම මතක නැහැ. බලන්න සිහිනය කිව්වක් හරි. සුරු ලොකුගේ නිව් ෆිල්ම් හරි මොකක් හරි අහලා බලපන්. ඊයා බං සුරු ලොකු වෙටි ආරච්චි. ඉසුරු ලොකු හෙට්ටිය ආර. ඊගි කියන්නේ අඩුමතර ට්‍රේල් එකවත් බලන්න හිතෙන්නේ නැහැ. ඔව් අර මේ මට මන් දැක්කයි ආරච්චිලා යුවාම එන්නේ හුස්මයි ගිනිමල් පොකුරුයි බං. නෑ නිව් ෆිල්ම් හරි මොකක් හරි ගහපන්. ඌ ඩිරෙක්ට් කරලා හවුස්ෆුල් ඈ හවුස්ෆුල් නෙමෙයි හවුස්ෆුල් තමයි. හවුස්ෆුල් දා. ඔව් මං කිය හවුස්ෆුල් ගැන. හවුස්ෆුල් නේ. හවුස්ෆුල් කියලා මම මේ හින්දියන් නම් බලලා තිනවා 1 2 3 තුනම බලලා තිනවා. ඔක්කොම මටත් මේ අරගෙන අරගෙන උනා. මාත් බල හින්දිය ගැනේ. ඔව් මම බලලා ඒ ආතල් ඒකේ මේ ඒක එන කොමඩි සීන් කොමඩි ටීවී අඩුයි කොමඩි ඒ හවුස්ෆුල් එක නම් මතන් ලොජිකල් එකව තියාගෙන හිතේ බලන්න එපා. ඒක පට්ට කොමඩි බා හවුස්ෆුල් මේ හින්දිය කියන සුපිරි කොමඩි ආ එනවා ඉතින් කේස් එකක් නැහැ ඉතින් නා එන අනිකේ නළුව ටිකත් ඒ ආතල් බං අර කොමඩි වලට වැටිච්ච නළුව වගේ අර අඩුයි නම් මතක නෑ. ඒකේ එකක අක්ෂය කුමාරුත් ඉන්නානේ. ඔව් මේ හවුස්ෆුල් ෆයිල් අජේ දේව ගොඩක් කල් බං බලලා අඩු එක කියන්නේ ආතල්නේ ආතල්ය ආතල් හැබැයි මේක හවුස්ෆුල් 5 නම් ආවා බං එතකොට ඉතින් එපා වෙනවා. එහෙමද මේ 5 3 weeks ago කියලා ෆිල්ම් 5ක් ආවා. ෆිල්ම් 5ක් ආවනේ. ඔව් මේ 5 ළඟ ඇවිල්ලාදී ළඟ මේ ළඟ දෙලා තියෙන 5නේ. පහ මේ 2025 ආවේ. බලන්න. ඒක මට රෙකමන්ඩ් වෙලා දීව මම අර IMDb එක අඩු ඉඳ වැඩිය බලන්න කියලා. 1 2 බලපන්. 1 2 ආතල්. කිතේම ලොකු නෑ පහද කොහෙද තිබ්බේ කොහමද වැඩිම 5.1 හරි 5.2. එහෙමයි ඊට වඩා IMDb අඩුයි බැලුවා ඉතින් අර 50 shades of grey වල IMDb කැලේ මචං 3යිද කොහෙද බැලුවනේ ඒ තමයි පහමද කොච්චර හොඳද තුඩේ එක බලන්න පුළුවන්. එදාම නිෂාට මේ ෆිල්ම් එකක නම ගහන්න කිව්ව වෙලාව ෆිල්ම් එක හුවේ අර මොකද්ද 360 days මම නම් මොකද බලලා නැහැ. අපි පාලම්පුරි වලට සාධාරණ අපේ මත ඉදිරිපත් කරන්නේ වාලම්පුර ඉතින් අලුත් දේවල් ටිකක් ගොඩක් ආපු තැනන්නේ. අලුත් ටෙක්නිකලි මේ අලුත් ටෙක්නිකලි සෑන පොන්ඩර් ලැබ්බ කියලා කියපු හොඳම ජාටක තමයි ගජමෑන්නේ. පෝ අජූතයියේ ඒක නම් මචං අනිවාර්යෙන් ඕවර්රේටඩ් මචං. ඒක ඕවර්රේට් කියන්නේ ඕවර්රේටඩ් as fuck මචං. මම බැලුවෙත් නෑ බං. මම බැලුවෙත් කොහොම ඒ කාලේ එන හයිප් වුණානේ බං. ඔක්කොම යනවා බලන්න අටගයි මේකයි යූ. මම බැලුවේ ඒක මම අපේ යාළුවෙක් ඉන්නවා සෙනුද කියලා. සිනමා දැනීම සම්බන්ධයෙන් නිල් ඌගේ අදහස. පස්සේ මට ඒක තේරුනේ. ඌ කිව්වා මචං හොඳයි කියලා. මම මචං පවුලේ මිනිස්සුත් එක්ක ගිහිල්ලා ඇලුවේ ගජමෑ. මේ ලෝ රහන්නේ මේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ පොඩි මල්ලි චූටි මල්ලිලු පොඩි මල්ලි චූටි මල්ලි නෙක්ස්ට් ලෙවල් ඩයල් දෙකක්. හැබැයි අයියේ ඒක නම් අජූතයි ඈ. නැද්ද? මම ෆිල්ම් එකක් බැලුවේ නේ. බැලුවේ නෑ. මාට මේ කියන්නේ වීඩියෝ එකක් ක්ලිප්ස් ටිකක් දැක්ක විතරයි. ඒ ලව් කතාවක් කියලා කිව්වහම සාමාන්‍යයෙන් බලට හිතන්නේ මොකද්ද නිකන් කොල්ල දුප්පත් කෙල්ල පොසත් මේ ගන්නවාරුයි ඊට පස්සේ කොහොම හරි දෙන්න එකතු වෙන සීන් එකනේ. ඒකයි අනිත් එක හොඳම තාත්තා පොලිටිෂියන් කෙනෙක්ගේ තාත්තා පොලිටිෂියන් කෙනෙක්. අඩෝ ඒක කිසිම වෙනසක් නැතුව ඒකේ තියෙන ඒ හැබැයි මචං ඒකට වෙන ස්ක්‍රිප්ට් එකක් අහවනම් තවත් අමාරු නෑනේ. නෑ මෙහෙමයිදී ඒක ඇත්තරම ස්ක්‍රිප්ට් මෙහෙම අපිත් මෝඩයි ඒක ස්ක්‍රිප්ට් එකට ඇත්තටම අපි අරක තමයි ඉතින් මේවා කරන්න ඕනේ. ඒක අලුත් ටෙක්නික් පාවිච්චි කරලා වැඩේ කරපු එක සම්බන්ධ අපි ගුණ වර්ණනා කරන්න. මට මෙහෙම සීන් එකක් තියෙනවා බං. ඒ කියන්නේ දැන් ටෙක් පැත්තෙන් උන් හෙන ලොකු පෙරලියක් කරන්න සූදානම් වෙලා එකට ස්ක්‍රිප්ට් එකක් දෙන්නේ ඌ ඒ පැත්තෙන් සුපිරියක් කරා කියලා හිතලානේ. ඒ කියන්නේ දැන් මම හිතහන්කෝ උඹ අපි තුන් දෙනා ගමුකෝ. දැන් මට සුපිරියටම පුළුවන් මේ උඹ ප්‍රබුද්ධට සුපිරියටම පුළුවන් ටෙක් VFX පැත්තෙන් හරි ග්‍රැෆික්ස් පැත්තෙන් හරි සුපිරි වැඩක් කරන්න. මට කියනවා ලයිටිං සෙටප් එක බලපන් කියලා. හරිද? සිරා විෂුවල් වල. උඹට කියනවා සෙතිකට කියන ස්ක්‍රිප්ට් එක බලන්න කියලා. දැන් ඌ ඒ පැත්තෙන් සුපිරි වැඩක් කරන්න යද්දී ඌ ස්ක්‍රිප්ට් ලියන්න දන්නේ නැති නිසානේ බං උඹට දෙන්නේ. ස්ක්‍රිප්ට් ලියන්න ඌ ලිව්ව චාටර් උඹ සුපිරි වැඩක් කරලා දෙයි කියලා උඹට දෙන්නේ. එතකොට බං ස්ක්‍රිප්ට් එක ලියන්න දුන්න එක ඒක හැවට පස්සේ
අරුට කරන්න දෙන්න ඌගේ වැඩේ සුපිරිටම කරලා අවුරුදු ගානක් කරගෙන අරුන් සුපියට මුන්ගේ පැත්තෙන් ටෙක්නිකලි වැඩේ කරලා මගේ පැත්තෙන් මන් ලයිට් වැඩේ මුළු වැඩේ මවුල් යනවා ඕ ඒගැන්නේ අරුං විශ්වාස කරල උන්ට ස්ක්‍රිප්ට එක දුන්න උම් ස්ක්‍රිප් හලා ඇබැයි ඉති උන් හෙව්වා එකෙන් උන් කමර්ශලයේ පට්ටම ගානක් කෙව්වා එක අඩ හොඳ වාස්තිර ුණයි ඔවු ඒ ගානික මේ බොම්බෙ මුටයි සිින්දුවෙන්ත මානක හිට්ටුනේ බොම්බ අඩු සුපිරි සිින්දුව ආතල් සිින්දු නටන්න පුල සිින්දු ඇත්ස සිින්දු ඒ ෆිල්ම් චුකිරිය චූටි චුකිරි අයෝ මසිරාද සිදුවේ ඔක්කෝ මතන හොඳයි අර චූල් කිච්චි කිරියා කෑලිටික නැතුව ඒ කෑල්ටිගෙනට පොඩ්ඩ හොඳ මං කියන්නේ මොකත් මියසිකල් ෂෝ එක මේ නටන්න අවුලන්න ඒක මං කියන්නේ මන්තුේ නටන්න හොඳ සිින්දු චූකිචි කිරිය එක ඉයව ඒටික ඇති හෙන ක්‍රිංචනාව අවුල් ඒගන්නේ උගේ හැර අර සිින්දු මරුබ සියාතුකය ඒක වඩු සිින්ද අපේ ගම හෙනක් සිින්ද ඒක සතික කැමතිනේ සිින්දුවට විශවල්ල එක ඔන්න කැමති සිින්දුවට විශවල්ම විශවල් වන්න දැකලත්නෑ පෝන්ඩ කර පෙන්න්නට බේපු රියසේ යය කවදේ ඇත්තර මේකින් නැක්ටස් ලස්සනයි කවුදේ ඇක්ට්‍රස් නවා අර අරයව චතුනේ දෙජ අට පතකන චතු වෙන්න ඕන එයතම අරුට මත්තකයි බ බොරුව දාන්න සිරාවට සිතික නම්මකත් ඉනු පෙරේ අන්න දැක්කනේ මට මත්තක තිබ්බ නම අරුගෙන් ගන්න ඔන්න සං හිටිය චතුනේ මෙ මං මේ හැරද මං දකින විදින අසේන් කෙන කතා කර මේ රෙකොඩිට එද කොච්චරලා කරද මරු මදවලටි ගන්න නොම අපි සිින්දුවක් ඇත්ත කතාවන් කිය කවන්න ඇතරම ඇත්තම සිින්දුටික පොඩ ඇල්ලස් කලබලා විස්ටික් ගන්න එක කරපා ඇත්ත කතා නෑ ඒගැන්නේ මං කියන්නගේ ඌ පට්ට මාකටිං බා මාකටිං නං අශයෙන් බං කියන්නේ උඹ දීපන් නිකන් කණ්ඩ බැරි කෑමක් මේ මාකට් කරන්න ඌට සල්ලිවල ඌ මාකට් කරන ලොවෙත් කරනවා ගේ පට රැනට ඇතින යස්සේ ඇබැ වෙති කල්ද නැද්ද කියන ප්‍රශ්න ඇතියෙනවා ඒ වැඩන්නෑ බ ඔන්න ඇති ඇතික ඉති මං කියන්න හේතුටිය අර අලුත් සිදුව ඇගින් අර අක්ක බාර එකතිකට කියෝගෙනක වෙන නක්ක කවුදයක් නම මන් නම්මත නැඩි නෑනෑ සුගලිස්සනේ සුගලිස් ඇයි ඒ විස්ක වීඩියකට ප්‍රතේරන සුගලිස්ස කත්තය කියලා තේරණ ඒ අයි පෙකට ඉතින් එයාගේ ඕඩියන්සෙක් කඩාගන්න ඉටවස දෙවැනි කාර වේගෙන් කියවනක් අයක්ක දැන් ටික්ටොක් කල නිදවසල මාර්ටෙන්ටන්න මේ ගෑලන දාන්න පාව මේ ඔක්සේ දානන මේ ගෑල බ්ලය කරල දාප හරිද පෙන්න්න ගෑල මදැන් ඊළඟට පෙන්න්න එක ඇල්ලම කොත් ඒ ඇල්ල බ්ලය කර පයන්න ඇයි උඹ මොද මේ චිත්‍රපට ඇද පෙන්න්න බ්ලය කරල දාන්න චිත්‍රපටයක් එච්චර දරුණ දේවල් අපිට පෙන්න්න එබ ප්‍රබුද්ධරය මට අපි බ්ලය කරන්න කලින් අපි හිත් නරක් කෙනවා සංවේදී හිත්වීම සංවේදී හිත්තිී එන්න මේ කරල මේ ෆයිනල් ඩෙසිේෂන් හොදයිසති ඒ මරු කෙලගේ නොක්ක ්‍රීලින් ලුනේ බලම බලව ්‍රීලින් අපි දෙන්න යම් ප්‍රබුද්ධ උන් අපේ කපල ගිය අපි දෙන්න යම් ප්‍රබුද්ධ බලල යයිය කපල්ලවගේ අපි කෙල්ල ඒන්න අරනාන ඉස්රයින්න එක්න පිටිපසින්න එක්කෙන පිටිපසින්න එක් නැත පසින රක්කන බ වයත්තමේ කනේ බලමට නික අඩු මේ රූප දාන්න හරිද ඒ අනිවර බ්ලේකර පන්දාදී නෑසිරාට ඒ ඔබ්ල කරහන්න කියන්න බෑන කියන්න මට මේක බලට ඔබල ගෙස්ස ඇතිපනික හොද වීඩියෝ බ්ල කරපු දේ මොකක්දිර දැනගන්න ඕන නම් අපි සබස්ක්‍රයිබ් කරලා මට ඩම් කරන්න මන්දාන්න මට හබලනය වාසිකයක් විතර ගෙස් කරන යටින් කවෙන් කරන්න කවුදේ කිය යටින් කවෙන් කර කවුදේ කිය ගෙස් කරන්න හරියට ගෙස් කරොත්තේ මේ දෙන අපි ඊළඟගේ උට ශව්ට උට්ට ඇත්තින
ෂවුට් අවුට් එකක් දෙන්නවත් කවුරුත් බලලා අපිට ෂවුට් අවුට් එකක් දෙන්න. ඒ කවුරුත් බලන ඒ කියන්නේ කවුරුත් කමෙන්ට් එකක් දාලා තිබෙන්නේ නැතුණා. කමෙන්ට් මෙන්න අඩෝ ෆේක් කලින් හරි දානවා සුනිල් ශාන්ත කියලා නම දාගෙන හරි දානවා. පස්සේ උටම ෂවුට් අවුට් එකක් දෙනවා. මොහරියට කියලා තිබ්බා. මගේ account එකකින් දාලා මටම ෂවුට් අවුට් එකක් දීලා. මම 10 පාරක් බලලා හරි මේකට views 1000ක් ගන්න බලන්න නැද්ද රෑ යකෝ YouTube මේ මොනවාද මොකද්ද දැන් ඉදාගත්ති මත රීප්ලේ වෙන්න දැන් ස්ක්‍රීන් ටයිම් මෝඩ් මේ මොකද්ද මම වෙන account එකකින් රෑ නිදාගත්තා කාලා තියලා මොනාද මේ YouTube අයියෝ YouTube is for beginners Sri Lanka is not for beginners මචං ශ්‍රී ලංකාව කියලා කියන්නේ බිග්නර්ස් වල තියෙන රටක් නේ මචං අඩෝ මේ පොඩ්ඩක් හිටපන් උඹලා මේකටම දාන්න පුළුවන් ඕන්න උඹලා කැමති මේ ඇක්ට්‍රස් කවුද ලංකාවේ ඇක්ට්‍රස් කියපන් ඔව් ඇක්ට්‍රස් කියපන් හොඳම මේ ෆිගර් එක නෙමෙයි හැවුවේ ඇක්ට්‍රස් හොඳේ අඩෝ මගේ ප්‍රශ්නයක් තියෙනවා මට ඔය කැමැතිම කියලා එකක් එන හොයාගන්න දැන් මම කැමැතිම ෆිල්ම් එකක් කියලා හෙව්වොත් මට ෆිල්ම් එකක් නැහැ කැමැතිම ගේම් එකක් කියලා හෙව්වොත් කැමැතිම ක්‍රිකට් කෙනෙක් ඉන්නවා හැබැයි කැමැතිම ෆිල්ම් අඩෝ නෑ බං එතනක් තියෙනවා ඒ අරෙන්න බලමු මාද උත්තරයක් නෑ දෙන්න බලන්න අර නිකන් උත්තර දෙන්න ඕන සදියන් ප්‍රභු ඔබ ඒ කියන්නේ මේ මෑත කාලේ කට්ටියකින් දහන නෑ නෑ උඹට ඕනේ එකක් කොහොමත් ලොකු දුර ෆිල්ම් බලලත් නෑනේ නෑ උඹලට එනම් උත්තර අමාර 3ක් කියපන් කමන්නේ එකක් කියන දේ 3ක් කියන්න ඇක්ට්‍රස් නෑ ඉතින් උඹට දැන් තියෙනවන්ගෙන් තෝරගන්න බෑ කියලානේ කිව්වේ නෑ තියෙනවන්ගෙන් තෝරගන්න කියන්නේ ලංකාවේ මෙහෙමයි උඹලා ගියා ටිකක් කියලා යනවා මේ හොයාගන්න ඔව් අඩවන්නේ ඒ කිව්වනේ බං කල්නි දොරන් තැන්න තමයි මගේ කැමතිම ඇක්ට්‍රස් 3ක් කියනවා නම් ඉතින් මං ඊළඟට කැමතියි මෙයාට මේ අපේ රාණියගේ ඉන්නේ මේ මනෝරාණි සරමුත්තු රාණි සරවණමුත්තු තමයි මේ අඩ මැඩම් ගේ නම මතක නැති මම ඒකනේ මං තව කැමති කෞශල්‍ය ප්‍රනාන්දුර සුපිරි ඇක්ට්‍රස් කෙනෙක් මේ කෞශල්‍ය මවුස් එකේ ඉන්නේ කියනනේ ඔව් මවුස් එකේ අම්මට ඉන්නේ යා තමයි මේ චාන්දින සෙනරත්ත් සුපිරි ඇක්ට්‍රස් කෙනෙක් තමයි එහෙම කිව්වොත් ගොඩක් කියන්නේ ඉන්න ඔව් මේ රාණියගේ මට නම මත උනානේ බං ඒ නිලියක් එන්නේ නැහැ බං ඔළුවට ස්වර්ණමල්ලවාලච්චි බං ස්වර්ණමල්ලවාලච්චි ස්වර්ණමල්ලවාලච්චි සුපිරි ඇක්ට්‍රස් කෙනෙක් මේ මොනාද උඹලා ලංකාවේ නිලියෝ දන්නේ ලංකාවේ අඩෝ එහෙම හොඳයි මිෂෙල් මියසික් වීඩියෝ අවුලන්නේ නැද්ද මචං මේ අවුලන්නේ අවුල මොකද්ද බං හපම් පැදුරේක දැන් අනවුස් කරන්නේ උඹලා ඒක හපම් පැදුර පටන් අරගෙන කවුද බං සංසාර සංජනා අඩෝ සංජානා එයා ඩොක්ටර් කෙනෙක් සජාන ඩොක්ටර් එයා ඩොක්ටර් කෙනෙක් මිෂෙල් දිල්හාරයි සජාන මිෂෙල් තමයි නේ ඇයි ප්‍රමුත් මොනාට කියන්න මොනාට රෝධ කියන්න ප්‍රමුත් ඔයා මුකු කියන්නෙත් නෑට අපිට සබස්ක්‍රයිබර්ස්ල 100ක් විතර આવොත් එහෙම සබස්ක්‍රයිබර්ස් 100ක් කියලා කියලා මට ලොකු දෙයක් ඉතින් උඹට එහෙම නැද්ද යකෝ මොකක්ද කියන්නේ අම්මෝ ලොකු දෙයක් කියන්නේ කොහෙවත් එන්නේ සබ්ලස් 100 සබ්ලස් යකෝ මේක හං ඉන්නවට තෑගි දෙන්න එපා ඒක කිසිම තේරුමක් නැති කිසිම තේරුමකට සමානලාට කියන්නේ ඒ නෑනේ තේරුමක් ඇත්තේ ජීවිතේ වටිනා මිනිත්තු 30ක් මචං මේ කිසිම තේරුමක් නැති සමානට ඒ කියන්නේ ජීවිතේ කිසිම දෙයකට ඉදිරියට වැදගත්කමක් වෙන්නේ නැති කතාවක් අහන් ඉන්න එකට මචං නෑ ඉතින් ඩ්‍රයිව් කරන යන ගමන් වැඩක් කරන ගමන් අහපන් ඉතින්